හරි ඉතින් guys අපිට මේ කාමරේටම අස් කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මම මේක අස් කරනකොට මේ පෙන්නන්නම් මේකේ කොහොමද දැන් තත්ත්වය තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. මුදරම හැඩි වෙලා තියෙන්නේ. I think ගන්න දෙයක් නැහැ. අවක අපේ කලින් වීඩියෝ එක තිබ්බා වගේ නෙමෙයි හෙන්ටම හැඩිලා තියෙන්නේ. ඉතින් ඔයක තමයි අපිට දැන් අස් කරන්න තියෙන්නේ. ඉතින් මම වීඩියෝ එක යන කලින්ම දැක් කරනවා. අපේ channel එක දැන් subscribe කරලා නැත්නම් පහළ subscribe button එක bell icon එක all press කරලා තියාගන්න. ඉතින් අපි වැඩි කරන්න තියමු වීඩියෝ එක. හරි guys දැන් අපිට මේක අස් කරන්න තමයි මේ කොනෙන් පටන් ගන්නේ. හරි කොනෙන් පටන් ගමු. දැන් මම දැන් කිව්වේ මෙතෙන්ද දාගත්තා. අපිට පෙරට වෙන කුණු තියෙනවා. කුණු තියෙනවා පේනවා ඇති. දැන් පොඩ අපි මේක අස් කරලා මේක ඉතින් අතුවාගෙන අපි අස් කරගත්තා. දැන් අපි පොඩ්ඩක් මේ ප්ලග් එක ගලවලා එඩිට පොඩ්ඩක් හදන්න. ඉතින් ගාලා වෙන ප්ලග් ටිකක් ගලවගත්තා. දැන් අපි මේ ලැප්ටොප් එකේ තියෙන ඔක්කොම ටික ගලවගන්න. දැන් ඉතින් අපි සෙට් එක අසුපි වරන් හරි ගලවන්න දැක්කලා. බෝඩියක්. හරි ඉතින් guys අපි දැන් යමු සජිත මල්ලිත් එක්ක කරන වීඩියෝ එකට. හරි ඉතින් guys මෙන්න ඉන්නවා සජිත මල්ලි කො හයි කියන්නේ ඉතින්. hi guys. හරි. ඔන්න සජිත මල්ලි ඉන්නවා. එහෙනම් ඉතින් දැක්කන කලින් ගොඩනම් අපි දැන් පයින් වීඩියෝ එකනේ. හරි නම් අපි අස් කරන්න පටන් ගමු. එහෙනම් අපි අස් කරමු. ඉතින් guys දැන් අපිට මේ ටික දාලා අස් කරගෙන තමයි තියෙන්නේ. එහෙනම් දැන් අස් කරගමු ඉක්මනටම. මේක ගොඩ ඇවිල්ලා තියෙනවා. තියන් විදිහට මේකක්වත් වැඩ කරන්නේ. ඒක ලස්සනට guys ඉතින් දාන්න. මේක හදපන්න කැමරා අපේ තාත්තගේ කැමරා. අර මේක අවුරුදු 10ක් විතර වෙනවා. ලස්සනයි මේක තියන්නේ. අන්න අපේ බාන්න තියෙනවා ඉතින් මම දන්නවා මේක කොතර වලද කියලා. මේකදී ස්පෙක්ස් ගන්න එපා. ඉතින් මට ස්පෙක්ස් මතක නැහැ. කෝක මතකයි. හරිද? වඩින්න එපා. කෝ i3 තියෙනවා. Oh i3 i3 මම හිතන්නේ ජෙන් එකක් මතක නැහැ මට i3 තියෙන්නේ කොහොම හරි ඊට පස්සේ මේක DDR3 8GB RAM එකක් තියෙනවා මේකේ ඊට පස්සේ මේක තමයි මට මතක SSD එක ගන්න SD එකක් තමයි තියෙන්නේ ඒක තමයි මතක මොකද මේ තියෙන්නේ? ජෙසිටේ. ඉතින් මෙච්චරයි තියෙන්නේ. හරි ඉතින් ගාස් අපි දැන් මෙතන වැඩ ඉවරයි. දැන් අපි අතන තියෙන වැඩ කරන්න යමු. යෝ ගාස්. හරි දැන් හරි ඉවරයි. මේක පැත්තට දාමු. දැන් ඉතින් මේක තමයි ස්ක්‍රීන්. මෙතන අපේ කම්පියුටර් ඩෙවලොප් කරන්න තියෙන මේක අස් කරන්න තියෙනවා. ඉතින් මේක තමයි අස් කරන්න තියෙන්නේ. හරි ඉතින් ඔයාලා හිතන්නට ඕනේ පුදුම මේක කියලා හරිද? මේක මේ රූම් සෙට් එකක් තියාපු මේ සීට් එක. ඒක මේකට දාන්න. මේකින් අල්ලන් මේක දාන්න. lagi මේකට ආපු මෙට්ටේ අවරත් එක තියෙන ඒක පස්සේ මොටික තමයි අපිට වෙනස් කරගන්න තියෙන්නේ එහෙනම් අපි මේකට ඉවරයි මේකට ඉවරයි ඉතින් දැන් අපිට තියෙන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් එක හරි අපි අස් කරන්නේ හරි ඉතින් guys දැන් අපි ඇඩ්ජස්ට් කරගත්තා මේ ටික අස් කරගත්තා මේ ටික අස් කරගත්තා දැන් අපිට තියෙන්නේ ඔයාලා වෙනවා ඉතින් මෙතනත් අර හතර තිබ්බ
වෙලා තියෙනවා. ඒ ටික අස් කරගත්තට පස්සේ දැන් අපේ ස්ටුඩියෝ එක ඉවර වෙන නිසා ඉක්මනට අපි දැන් අස් කරගෙන කියනවා මෙන්න තමයි අපේ තියෙනවා මේක නම් ඉතින් හොඳ ලැප්ටොප් එකට වඩා මම ගේන්ටර් එකම ප්‍රීමියම් කියන ටැබ් එක මේ තියෙන්නේ. අපිට පේනවා ඇති මේක රිවිව් එක දාලා තියෙනවා මගේ ටෙක්ස්චර් එකේ. ඔයාලා තාම බලලා නැත්නම් ඒකත් බලන්න. ඉතින් හරි ඉතින් ඒක තමයි මෙතනින් මේ විදිහට මේ මෙතන දාමු. guys අපි අස්කරගෙන ඉවරයි. හරි ඉතින් guys දැන් අපි මෙතන අස්කරගත්තා. දැන් ඉතින් අපේ ස්පීකර් හරි ඉවරයි. දැන් මෙතන බැටරි දිනවා. අපි පස්සේ අදාගමු බැටරි දීලා ඒ නම් රෙකෝඩ් කරන්නේ. ඉතින් දැන් අපිට තියෙන්නේ අපේ ස්ටුඩියෝ එකේ ෆයිනල් ලුක් එක බලන්න. ඔය විදිහට තමයි අද අපේ මේ ස්ටුඩියෝ ක්ලීනින් වීඩියෝ එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් මම වීඩියෝ එක ඉවරන කලින් මතක් කරනවා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහදින් subscribe බටන් එක bell icon එක press කරලා තියාගෙන මේ වීඩියෝ එකට තාම like කරලා නැත්නම් පහේ තියෙන like button එක click කරලා අපේ තවත් අලුත් බලන්න මේ වීඩියෝ එක share කරන්න නැත්නම් check කරන්න එපා. එහෙනම් අපි දැන් මේ වගේම සුපිරි vlog වීඩියෝ එකකින් හමු වෙමු.